සුබදවස සියලු දෙනාටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ඉන්න සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ ඉන්න තැන ගැන යම්කිසි අද ඒ තත්ත්වය ගැන. මේ SMEsලා සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයෝ අද ලංකාවේ බිස්නස් ලෙවල් එකේ කොතනද ඉන්නේ? අද ඇත්තටම කියනවා නම් අපිට තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි මේ SMEs නැත්තම් මේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෝ ඇත්තටම හතු පිපෙනා වගේ බිස්නස් වලට එනවා. නමුත් ඔවුන්ට යම්කිසි පෞද්ගලිකෝ රාජ්‍යෝ පෞද්ගලික කියලා කිව්වොත් බැංක් සෙක්ටර් වෙන ෆන්ඩින් සෙක්ෂන් එකකින් හෝ රාජ්‍ය ආයතනයකින් ඔවුන්ට යම්කිසි අවස්ථාවකදී එතනට එන්න බැරි වෙච්ච ගමන් ඔවුන්ගේ බිස්නස් එක කඩා වැළලා 70%කටත් වඩා ප්‍රමාණයක් සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායකයෝ අවුරුද්දක් හෝ ඊට අඩු කෙටි කාලයක් තුළදී ඔවුන් මේ බිස්නස් තියෙන ප්ලැට්ෆෝම් එකෙන් උඹට වැටෙනවා. ඒතර මේක වෙන්න හේතුව අපි එක්සැම්පල් එකක් ගමු. යම්කිසි පුද්ගලයෙක් සුළු SME කෙනෙක් සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයෙක් ඔහුගේ ව්‍යාපාරය රෙජිස්ටර් කරලා අපි එක්සැම්පල් එකකට හැටි කියමු ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට රෙජිස්ටර් කරලා ප්‍රයිවට් සෙක්‍රටරි ෆෝම් එකක් එක්ක ජොයින් වෙලා මේක ප්‍රොඩක්ෂන් එකක් හෝ මැනුෆැක්චර් එකක් හෝ යම්කිසි සර්වයක් දෙන ආයතනයක් හිට පටන් ගන්න. නමුත් මේකෙදී අපි හිතමු මේ පුද්ගලයා යම්කිසි මට්ටමකට මේ බිස්නස් එක ගේනවා. මමත් මේ SMEs කියන කැටගරියේ ඉන්න පුද්ගලයෙක් නිසා මට ඒක එක්ස්පීරියන්ස් වයිස්ලි මම දැන් අවුරුදු 10කට ආසන්න කාලයක් මම ඒක අත්විඳිනවා. එතකොට මම හිතනවා මම ඒ දකින දේ බොහෝ දුරට මගේ අනිත් මේ බිස්නස් සහෝදරයන්ටත් ඒ විදිහටම ෆේස් කරන්න වෙන්න ඇති සහ වෙනවා කියන මාතෘකාව මත තමයි සහ ඒ මතය මත තමයි මම අද කතා කරන්නේ. එතකොට අපිට සාමාන්‍ය SME කෙනෙක් වුණාම තමුන් ඇත්තටම මේ ලංකාවේ තියෙන බිස්නස් ප්ලැට්ෆෝම් සහ සිස්ටම් එක අනුව තමුන්ට තනියෙන්ම තමයි බිස්නස් එක ගොඩ ගන්න වෙන්නේ. තමුන් බොහොම අමාරුවෙන් අපි බිස්නස් එක ඔන්න උතන තමයි හුඟක් වෙලාවට SMEsලා මේ මග කඩා වැටිලා එතනින් එහාට ලංකාවේ බිස්නස්